ඔයාගේ WhatsApp account එක hack වෙලා ඔයාගේ account එක නැති වෙන්න කලින් මේ settings පහ turn on කරගන්න. පළවෙනි එක two step verification මේක අනිවාර්යෙන් on කරලා තියාගන්න. ඔයාගේ WhatsApp account එකේ පහලින් මෙන්න මෙතන ඔයාගේ profile picture එකත් එක්ක තියෙන U කියන button එක touch කරාට පස්සේ ඔයාට පහළට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා account කියලා මෙන්න මේක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා login and security කියලා. මෙන්න මේක යටතේ තියෙනවා two step verification කියලා මෙන්න මේක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපිට pin එකක් add කරන්න පුළුවන්. මෙන්න මෙතන turn on කියන button එක දෙන්න. ඒක දුන්නාට පස්සේ ඔයාලට මෙතන pin එකක් create කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට හොඳට මතක හිටින pin එකක් ඇතුළත් කරන්න වග බලා ගන්න. pin එක confirm කරන්න ආයෙත් ඔයාගේ pin එක මෙතනට enter කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ pin එක enter කරගත්තට පස්සේ ඔයාගේ two step verification pin එක complete වෙනවා. ඊට පස්සේ අපිට මෙතනට add කරගන්න ඕනේ ඔයාගේ email එක. මෙන්න මෙතන add email කියන එක දෙන්න. add email කියන එක දුන්නාට පස්සේ ඔයා මෙන්න මෙතන ඔයාගේ email එක enter කරගන්න. ඔයාගේ email එක add කරගෙන මෙන්න මෙතනින් next කරන්න. මෙතනින් next කරන්න කලින් මම ඔයාලට දෙයක් කියන්නම්. recovery email එක add කරගත්තට පස්සේ ඔයාලට pin එක අමතක වුණොත් account එක recover කරගන්න මේක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඉතින් මෙන්න මෙතනින් next කියන button එක touch කරන්න. ඒක touch කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයා දුන්නු email එකට කෝඩ් එකක් send වෙනවා. මෙන්න මේ කෝඩ් එක ඔයා මෙතනට ඇතුළත් කරගන්න. මේ විදිහට ඔයාගේ email එකට ආපු කෝඩ් එක මෙතනට enter කරලා verify කියන button එක touch කරන්න. මේක touch කරාට පස්සේ ඔයාගේ account එකට අදාළ email එක මෙන්න මේ විදිහට verify වෙනවා. ඉතින් ඔයාට ඕන වෙලාවක මෙතනින් pin එක change කරගන්නත් පුළුවන්. two step verification off කරන්නත් පුළුවන්. ඊළඟට අපිට pass key එක on කරගන්න පුළුවන්. pass key එක on කරගන්න ඔයාගේ phone එක support කරනවා නම් ඔයා යන්න ෆෝන් එකේ settings වලට ගියාට පස්සේ නැවතත් මෙන්න මෙතන account කියන එක touch කරලා මෙන්න මෙතන login and security කියන option එක යටතේ තියෙනවා pass keys කියලා මෙන්න මේක touch කරන්න. ඒක touch කරාට පස්සේ create a pass key කියලා තියෙනවා. මෙන්න මේක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ face ID එක මෙන්න මෙතනදී sign in වෙන්න ඉල්ලනවා. ඔයාගේ face ID එක එහෙමත් නැත්නම් fingerprint එක දෙන්න පුළුවන්. මෙන්න මේක continue කරගන්න. continue කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට face ID එක හෝ fingerprint එක දීලා ඔයාගේ key එක add කරගන්න පුළුවන්. ඊළඟට අපි අනිවාර්යයෙන්ම check කරගන්න ඕන එකක් තමයි අපේ WhatsApp account එක link කරලා තියෙන device. ඉතින් මේක check කරගන්න හරිම ලේසියි. settings වලට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා linked device කියලා මෙන්න මේක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාගේ නොවන device එකක් මෙතන තියෙනවා නම් මෙන්න මේ device එක මේ විදිහට touch කරන්න. ඒක touch කරාට පස්සේ face ID එක ඉල්ලයි. මේක දුන්නාට පස්සේ ඔයාට මෙන්න මේ device එක ඔයා නොදන්න device එකක් නම් මෙන්න මෙතනින් log out කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ මම දැන්ට link කරලා තියෙන මගේ computer එකට. ඉතින් මම මෙතනදී log out වෙන්නේ නැහැ මේක. මම මෙතනදී මේ විදිහට back වෙනවා. ඊළඟට profile photo about last scene වගේ දේවල් everyone දාලා තියෙනවා නම් අවශ්‍ය විදිහට privacy එක වැඩි කරන්න මෙන්න මෙතන privacy කියන tab එක touch කරාට පස්සේ මෙන්න මෙතන last scene profile picture about links group status මෙන්න මේ වගේ දේවල් වලට everyone දාලා තියෙනවා නම් මෙන්න මෙතන about මම දැන් දාලා තියෙන everyone කියන එක මෙන්න මේක touch කරලා ඔයාට මෙතනදී my contact කියන එක දෙන්න පුළුවන්. ඉතින් my contact දුන්නට පස්සේ ඔයාගේ contact list එකේ ඉන්න කට්ටියට විතරයි ඔයාගේ last scene profile picture මෙන්න මේ වගේ දේවල් පෙන්වන්නේ. ඉතින් කාටවත්ම ඔයා බලන්න අකමැති නම් ඔයාගේ photos වෙන කෙනෙක් බලන්නට අකමැති නම් ඔයාට මෙන්න මෙතනදී nobody කියන option එක select කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට කියන්න ඕන වැදගත්ම දේ තමයි WhatsApp verification code එක කිසිම වෙලාවක කිසිම කෙනෙක්ට දෙන්න එපා. WhatsApp එක කියලා කතා කරත් ඔයාගේ කෝඩ් එක නම් කාටවත්ම දෙන්න එපා. ඉතින් මේ වීඩියෝ එක සේව් කරගන්න. ඒ වගේම WhatsApp භාවිතා කරන ඔයාගේ යාළුවෙක්ටත් දැනගන්න මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.